Hello, කොහොමද? මගේ නම මොරින් මම ආවේ කෙරිල්ල වලින්. දැන් ඉන්නේ කුවේට් රටේ. ඉස්ලාම මම මාතයකට තමයි කතා කරේ. මාතයක ඉන්න කියලා මිස්ටර්. ඒ මිස්ටර් කතා කළාම මේ මිස් මට හැමදේම කියලා දුන්න කොහොමද කරන්න ඕනේ කියලා. මම මේ විදිහට කරා. මොකද මේ අපි දන්නේ නැහැ කොහොමද මේ රට ගැන විස්තර ඒගොල්ලෝ අපිට කියලා දුන්නා මෙහෙම කරන්න මම ගොම මගේ ෆස්ට් ටයිම් මේ ජොබ් එක මට හොඳ තැනකට මම දාලා දෙන්න කියන මම කිව්වා ඊට පස්සේ ඒගොල්ලෝ හැමදේම තේරුම් බේරුම් කරලා හැමදේම කියලා දීලා එයාලා අපිව එව්වා ගොඩාක් දුරට මම ඉන්න තැන හොඳයි ප්‍රශ්නයක් නැහැ කරදරයක් නැහැ මාතා ඒජන්සිය කියන්නේ ගොඩාක් හොඳ ඒජන්සියක්. මම කියන්නේ දන්න කියන හැමෝටම මේ ඒජන්සිය හරහා එන්න. මොකද වගකීමක් තියෙනවා. සමහර ඒජන්සි වල මේ රටාව කියලා ඒ ගෙදර හොඳද නැත්ද කියලා විස්තර හොයලා බලන්නේ නැහැ. අතහැරලා දානවා. ඒගොල්ලෝ කියනවා අපිට මේ ගෙදර ඉන්න බැරි නම් අපි කතා කරාම ඒගොල්ලෝ අපි ඒජන්සිය මග අරින්න ඕනේ. ඒත් මේ ඒජන්සිය එහෙම කරන්නේ නැහැ. මේ ඒජන්සියට කතා කරාම මේගොල්ලෝ හැම වෙලාවෙම අපිත් එක්කම ඉන්නේ කතා කර අහන්නේ කොහොමද හොඳයිද ගෙදර කට්ටිය විස්තර ගොඩාක් අහනවා. ඉතින් අපි කියනවා හැමදේම හොඳින් වෙනවා. කාටවත් වරදින්න එපා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. මොකද රටාවම් කියන්නේ තනිකඩ ජීවිතයක්. ඒ තනිකඩ ජීවිතේ ඉන්නේ අපි විතරයි. අපිත් එක්ක ඉන්නේ ඒජන්සි කට්ටිය විතරයි. ඉතින් හැමදේම බෙදා හදා ගන්න ඒජන්සියත් එක්ක හැමදාම මාතා ඒජන්සිය කියන්නේ ගොඩාක් හොඳ ඒජන්සියක් ගොඩාක් හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා ඒකේ. අතල මිස් කියන්නේ ගොඩාක් හොඳ කෙනෙක්. ඇත්තටම මම එයාත් එක්ක තමයි ඉස්සෙල්ලාම කතා කරලා මේ වැඩ පිළිවෙල හදාගත්තේ. දැන් මම ඉන්න ගෙදර ගොඩාක් හොඳයි. සර් ගොඩාක් හොඳයි. ගොඩක් කතා කරලා හැමදාම විස්තර අහනවා. හොඳයි. දැන් මාස 6ක් 7ක් වෙනවා මට ඇවිල්ලා කරගෙන යනවා ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ දන්න කියන හැමෝම මාතා ඒජන්සි එක හරහා එන්න. මොකද ගොඩාක් හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නේ හැමදේම කියලා දෙනවා. මේ දේ මෙහෙමයි කරන්න මේ දේ මෙහෙමයි කරන්න කියන එක. මොකද රට ජීවිතේට ආවම අපි තනියෙන් ඉන්නේ. අපිට උදව්වට ඉන්නේ අපේ එක්ක ආපු ඒජන්සි කට්ටිය විතරයි. ඇත්තට මේ ඒජන්සි කට්ටිය විතරයි අපිට මේ රටේ උදව් කරන්න ඉන්නේ. වෙන කිසිම ඒජන්සියකින් උදව් කරන්නේ නැහැ කියලා මට ආරංචිය ආවා. මොකද මේ මගේ යාළුවෝ දෙතුන් දෙනෙකුටත් එහෙම වෙලා තියෙනවා. මාතයිගේ කට්ටිය එහෙම කරන්නේ නැහැ. මාතයිගේ කට්ටිය ගොඩාක් හොඳ කාර්ය මණ්ඩලයක්. රටත් ඒ වගේ ලංකාවේ කට්ටියත් ඒ වගේ හැමදේම කියලා දෙනවා. ගෙවල් වල මොන විදිය කරන්න ඕනේ මොනවද කියන දේ හැමදේම හොඳින් කියලා දෙනවා. ඒ හින්දා හැමෝම බය නැතුව ඉන්නේ මාතා ඒජන්සිය හරහා. මොකද ඒ කට්ටිය ගොඩාක් හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නේ සර් ඇතුළු. එහෙනම්